සහෝදරවරුනි සහෝදරියනි එවැගේම අපි වහගෙන ඉන්න ආදරණීය අම්මේ තාත්තේ ඔබ සියලු දෙනාගේ අවසරයි ජනාරගල ව්‍යාපාරයේ විදියට අද මහා පාරට ඇවිල්ලා ජනඝාතක යුද්ධය පා කියලා හඬ නැගලා කියන්න වෙලා තියෙන තත්ත්වය තුලින් ලෝකය යුද උන්මාදයකට අරගෙන යන අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත් වීම ඇමරිකාවේ මැදිහත් වීම ඕනෑ තරම් ලෝකෙ මේ වෙලාවේ සිද්ධ වෙනවා අපි දැක්ක පහුගිය දවස්වල ඉරානයට ඕන විදිහට ඇමරිකාව බෝම්බ දැම්මා එවැගේම ගාසා තීරය අත්පත් කරගන්න ඊශ්‍රායලට ඇඳගන්න ඊශ්‍රායලය මැදිහත් වෙලා ගාසා තීරය සුන්නත් දූවිලි කරා සුන්නත් දූවිලි කරලා ඉවර වෙලත් නැතුව දවසෙන් දවස එතනින් කාන්තාව මරනවා දරුවෝ මරනවා ජනතාව ඝාතනය වෙනවා විදක්ක පහුගිය දවස් 12ක් ඇතුළු ඉරාන ඇමරිකානු යුද්ධය ඉරාන ඊශ්‍රායල යුද්ධය සාමය සඳහා යනවා කියලා දැන් එකඟතාවයකට ඇවිල්ලා හැබැයි එකඟතාවයකට ඇවිල්ලා පැය 72ක් වෙනවා උන් යුද්ධ නතර කරනවා කියලා කිව්වට අම්මේ තාත්තේ ඒ සාමය කියලා කියපු පැය 72 ඇතුළේ පලස්තීන වැසියෝ 50ක් ඝාතනය කරා උන් සාමය කියලා කියනක දැන් ඉන්නේ සාමය කියලා කියනක අර ටම් පණ්ඩිපාත් දාලා දැන් ඉන්නේ සාමයෙන් කියලා කියනක රෙද්ද පල්ලෙන් බේරෙන විදියට ප්‍රජාතන්ත්‍රවාදය රෙද්ද පල්ලෙන් බේරෙන විදියට ගාසාවේ දැනුත් අම්මේ තාත්තේ දරුවෝ මරනවා ජනතාව මරනවා ඉන්නේ සාගතයක කණ්ඩ නැහැ කුසගින්නේ ඉන්නේ ජීවත් වෙන්න විදියක් නැහැ ඉල්ලන්නේ කෑම ටිකක් ජීවත් වීමේ අයිතිය පලස්තීනයේ නිදහස ගාසාවල ජීවත් වීමේ අයිතිය හැබැයි ට්‍රම්ප්ලා නෙතන්යාහුලා ජනතාවට දීලා තියන්නේ උන්ගේ බලපොරේට ගාසාවල ජනතාව සමූල ඝාතනය කරන එක තමයි තෝරාගෙන තියෙන්නේ ඒ නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් නෙතන්යාහුලා ලෝකෙට පෙන්නන උන් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ සුපරිම බඩු ටික කියලා හැබැයි එහෙම පෙන්නන ගමන් උන්ට හිතුනම හිතන රටක ඔළුවට ස්වාධීන රාජ්‍යන් වල ඔළුවට මිසයිල්